සුබ දවසක් වේවා සියලු දෙනාටම. මම රන්සන ජයකොඩි. එතකොට මේක තමයි මගේ web project development video series එකේ 25 වෙනි වීඩියෝ එක. Program the watchlist page including product adding and viewing process. එතකොට මේක අපේ 25 වෙනි වීඩියෝ එක නිසා අපි කෙලින්ම මාතෘකාවට අදාළ quality එක විතරක් focus කරමු. අද අපි කතා කරන්නේ අපේ project එකේ watchlist page එක program කරන විදිය ගැන. ඒ කියන්නේ user කෙනෙක් තමන් කැමති product එකක් watchlist එකට add කරන process එකයි. ඒ ඇඩ් කරපු ප්‍රොඩක්ට් watchlist page එකේ view කරන process එක තමයි අද අපි බලන්නේ. එතකොට ඉස්සෙල්ලාම අද අපි බලමු අපේ output එක. එතකොට output එක දානට පස්සේ මෙතන අපි home page එකේ ඉන්නේ. මම අපේ buyer කෙනෙක්ව sign in කර ගන්නවා. එතකොට buyer කෙනෙක් sign in වුණාට පස්සේ buyer ගේ home page එකේ එතකොට අපි යමු අපේ watchlist එකට. watchlist එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් your watchlist is empty කියලා. ඊටකොට අපි අද සරලව කතා කරන්නේ අපේ watchlist එකට මොකක් හරි product එකක් add කර ගන්නවා. මෙතන watchlist 1 එක තියෙනවා. මම මේක මේ විදිහට add කර ගන්නවා. ඊට පස්සේ අපි අපේ watchlist එකට විතර කරලා පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. තව දෙකක් විතර add කරගෙන බලමු. මේ විදිහට add කර ගන්නවා. ඊට පස්සේ අපි හිතනවා අපේ watchlist එකට ඔයාලට පේනවා ඇති. මම add කරගත්ත product තුන මේ විදිහට පේනවා. ඉතින් මේක තමයි අපි අද තාම අපේ මේක වෙන process එක කතා කරන්නේ. අපි යමු අපේ code එකට. එතකොට code එකට ආවට පස්සේ මම මේ file open කරලා තියෙන විදිහට explain කරගෙන යනවා. අපි මුලින්ම බලමු අපේ watchlist.php page එක. මේකේ තමයි user save කරගන්න skills නැත්නම් products ටික අපි view කරගන්නේ. මුලින්ම මෙතනදී මුලින්ම අපි බලනවා user කෙනෙක් හරියට log වෙලාද එයා buyer කෙනෙක්ද. ඒක verify වුණාට පස්සේ අපි database එකෙන් data අරගෙන select query එකක් ගන්නවා. මෙතනදී ප්‍රධාන වශයෙන් tables කීපයක් join කරනවා. මෙතනදී මම watchlist table එක product table එකත් එක්ක join කරනවා. එතනදී අපි ගන්නවා active තත්ත්වයේ තියෙන products විතරක්. එතකොට මෙතන මම if not is $session මේවා explain කරන්න යන්නේ කලින් හැම වීඩියෝ එකකදීම වගේ. ඒතකොට වීඩියෝස් 24ක් ගත්තා front end ඒවාට ඇරෙන්න back end කරපු වීඩියෝස් හැම එකකදීම මම මේ part එක explain කරා මෙතනින් එන්නේ මොකක්ද මේ process එක කියලා. එතකොට අද මේ වීඩියෝ එකෙන් මම වැදගත්ම part පමණක් explain කරනවා. මොකද ගොඩක් time එක යන නිසා බලන කට්ටියගේ පහසුව සඳහා. එතකොට ඊට පස්සේ අපි product එක දාපු කෙනාගේ නම ගන්න user table එකට let's join කරනවා. අන්තිමට මේ product එකේ ratings ගන්න feedback table එක let's join කරනවා. මේ ඔක්කොම කරලා අපි where.useid කියලා දීලා තියෙන්නේ. දැන් log වෙලා ඉන්නේ user අදාළ items ටික විතරක් ගන්න ඕන නිසායි ඒ එන data ටික අපි $sign item array එකට දා ගන්නවා. ඊට පස්සේ පල්ලෙහාට ආවට පස්සේ මෙතනදී මම මෙතන පහලින් අපි මෙතන count $sign item 0ද කියලා check කරලා items තියෙනවා නම් ඒ ටික අපි voice loop එකක් කරලා ලස්සන product cards විදිහට UI එකේ එන්න කරනවා. ඒත් එක්කම items මොකුත් නැත්නම් මෙතන else part එකේ your watchlist is empty කියලා ලස්සන empty status එකක් වෙනවා. අවසානට එතකොට යත්‍රාවට පස්සේ දැන් මේ page එකේ යට තියෙන JavaScript code එක බලුවොත් ඒකෙන් තමයි අපි අර product card එකේ තියෙන එතකොට මේකෙන් තමයි අපි අර product card එකේ තියෙන heart icon එක click කරාම අදාළ product watchlist එකෙන් remove වෙන්න හදලා තියෙන්නේ. මෙතනදී HTML එක watchlist process.php කියන backend file එකට request එකක් යවනවා. backend එකෙන් remove success response එකක් ආවොත් අපි page එක refresh කරන්න නැතුව කෙලින්ම card එක DOM එකෙන් අයින් කරනවා. ඒ වගේම ඔක්කොම items අයින් වුණොත් අපි අර empty state UI එක dynamically load කරනවා. ඊට පස්සේ අපේ watchlist process.php file එකට ආවට පස්සේ මෙතනදී මම මුලින්ම එතකොට session start කරලා සුපුරුදුපරිදි අපේ database connection එකට අදාළ file එක request වත් කරගන්නවා. ඊට පස්සේ අපි මේකෙන් output කරන්නේ JSON response එකක් නිසා header එක මෙතන
application dash JSON විදිහට set කරලා තියෙනවා. ඊළඟට මෙතන තියෙන්නේ අපේ auth එක auth list එකට items add කරන්න පුළුවන් log වෙලා ඉන්න buyer කෙනෙක් විතරයි. ඒ නිසා අපි session එකෙන් check කරනවා user login ද ඒ වගේම account type එක buyer ද කියලා. එහෙම නැත්නම් අපි unauthorized කියලා JSON response එකක් කරලා process එක එතනින්ම නතර කරනවා exit කරනවා. ඊට පස්සේ මෙතන user ID log කරලා නම් අපි session එකේ user ID එක අරගන්නවා. ඒ වගේම front end එකේ post method එක හරහා එවන product ID එකත් අරගන්නවා. මේ ID දෙකම බිඳුවට වඩා වැඩි valid ඉලක්කමක්ද කියලා අපි check කරලා නැත්නම් invalid input කියලා error එකක් එනවා. invalid input කියලා error එකක් යවනවා. මොකද අපේ front end එකේ තියෙන එකම button එක ඊට පස්සේ පල්ලෙහාට ආවට පස්සේ මෙතන තමයි අපේ main logic එක තියෙන්නේ. මුලින්ම database එකේ select query එකක් ගහලා බලනවා මේ user auth list එකේ මේ අදාළ product එක දැනටමත් තියෙනවද කියලා. මොකද අපේ front end එකේ තියෙන එකම button එකක්, ඒ කියන්නේ toggle button එකක්. දැනටමත් product එක තියෙනවා නම් ඒක අයින් වෙන්න ඕනේ. remove වෙන්න ඕනේ. ඒ remove වෙන process එක ගැන අපි ඊළඟ වීඩියෝ එකේ කියන්නේ 26 වීඩියෝ එකේ කතා කරමු. අද අපි focus කරන්නේ add කරන process එකට නිසා අපි මේ else part එක බලමු. එතකොට product එක දැනටමත් database එකේ නැත්නම් ඒ කියන්නේ user auth add කරනවා නම් මේ else block එක run වෙනවා. මෙතනදී අපි insert into query එක පාවිච්චි කරලා අදාළ user ID එකයි product ID එකයි auth list table එකයි save කර ගන්නවා. වැඩේ සාර්ථක වුණාට පස්සේ අපි front end එකට success එක true කරලා action එක add කියලා JSON response එකක් යවනවා. මේ විදිහට තමයි back end එකේ product එකක් අපේ host list එකට අලුතෙන් එකතු වෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ front end එකේ button එකෙන් මේ PHP file එක data යන fetch API කියන්නේ JavaScript කොටස. ඒක තියෙන්නේ අපේ productive.php එකේ. හරි, එතකොට මේ ෆයිල් එකට ආවට පස්සේ අපේ අද වීඩියෝ එකට අදාළ පාර්ට් එක මෙතනින් තමයි පටන් ගන්නෙ. මෙතනදී මුලින්ම page එක load වෙද්දී අපි PHP වලින් check කරලා බලනවා මේ product එක දැනටමත් අදාළ user list එකේ තියෙනවද කියලා. අන්න ඒකට අපි select query එකක් ගහලා බලනවා. ඒක database එකේ තියෙනවා නම් අපි $in list කියන variable එක true කරනවා නැත්නම් false කරනවා. මේකෙන් තමයි අපි button එක මුලින්ම load වෙද්දී පේන්න ඕන විදිහට තීරණය කරන්නේ. ඊට පස්සේ අපිට මේ ෆයිල් එකේ මේ බටන් එක ගැන කතා කරන්න තියෙනවා. එතකොට ඊට පස්සේ අපි කෙලින්ම host list බටන් එක තියෙන HTML කොටසට ආවට පස්සේ මෙතනදී අපි බටන් එකට ID එකක් දීලා තියෙනවා WLBN කියලා. ඒ වගේම ගොඩක් වැදගත් දේවල් මේකෙන් අපි data attributes විදිහට පාස් කරනවා. එකක් තමයි අපේ මේ data product ID එක. අනිත් එක අපේ මෙතන data in එක අපි අර login check කරපු අපේ $in watch list variable එක පාවිච්චි කරලා product එක list එකේ නම් icon එක සහ text එක in watch list විදිහට නැත්නම් නිකන් watch list විදිහට render වෙන්න මෙතන PHP condition එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අන්තිමට අපි බලමු මේ බටන් එක ක්ලික් කරාම අපිට රිෆ්‍රෙෂ් වෙන්නේ නැතුව බෑක් එන්ඩ් එකට data යන්නේ කොහොමද කියලා. ඒක අපි කරලා තියෙන්නේ පල්ලෙහාම තියෙන මේ JavaScript code එකෙන්. එතකොට අපි මෙතන click add event listener එකක් add කරලා තියෙනවා. බටන් එක ක්ලික් කරාම data product ID attribute එකෙන් අදාළ ID එක අරගන්නවා. ඊට පස්සේ form data object එකකට දාගන්නවා. ඊට පස්සේ fetch API එක use කරලා අපි කලින් කතා කරපු watchlist process.php ෆයිල් එකට මේ data ටික post method එකෙන් අරන් යනවා. back end එකෙන් process වෙලා එන JSON response එක අරගෙන ඒකේ action එක added නම් අපි text එක in watchlist කරලා heart icon එක dynamically වෙනස් කරනවා. මේ විදිහට තමයි single product review එකක ඉඳන් අපි product එකක් post list එකට add කරන්නේ. ඊට පස්සේ තියෙන්නේ අපේ search product.php ෆයිල් එක.
එතකොට ඊළඟට අපි බලමු අපේ watchlist process එක අපේ search page එකේදී වැඩ කරන්නේ කොහොමද කියලා. මොකද user කෙනෙක්ට product එකක් ඇතුළට යන්නේ නැතුව search result වලින් කෙලින්ම watchlist එකට add කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට අදාළ ෆයිල් එක තමයි අපේ මේ search product php ෆයිල් එක. එතකොට search product එකේ පල්ලෙහාට එද්දී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ කොටස මම highlight කරලා තියෙනවා. මෙතනදී අපි කරන්නේ page එක load වෙද්දී database එකට එක query එකක් ගහලා මේ log වෙලා ඉන්න user ගේ watchlist එකේ තියෙන product IDs ඔක්කොම අරගෙන $sign watchlist ID කියන associative array එකකට හදාගෙන දාගන්න එකයි. මේකෙන් අපිට පල්ලෙහාට ගිහින් product cards ටික render වෙද්දී product එකටම එකකටම වෙනම data database query ගහන්න නැතුව ඉතාමත් ඉක්මනින් මේ items මේ item එක දැනටමත් watchlist එකේ තියෙනවා කියලා check කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ part එකෙන් පස්සේ පල්ලෙහාට ආවට පස්සේ මෙතනදී මේ තියෙන්නේ product card එකේ අදාළ watchlist button එක. මෙතනදී අපි PHP වලින් check කරනවා මේ product ID එක අර අපි කලින් හදාගත්ත array එකේ තියෙනවද කියලා. ඒ අනුව තමයි අපි $sign in w1 කියලා condition එක පාවිච්චි කරලා button එකේ අදාළ element css classes ඒ කියන්නේ data in attribute එක title එක සහ svg icon එකේ field එක dynamically render කරලා තියෙන්නේ. ඊට පස්සේ පල්ලෙහාට ආවට පස්සේ අපේ JavaScript part එක තියෙනවා. මෙතනදී අන්තිමට තියෙන්නේ මේ process එක handle කරන JavaScript fetch API request එක. මෙතන page එකේ product cards ගොඩක් තියෙන්න පුළුවන් නිසා අපි හැම button එකකටම වෙනම event listener එකක් ලියන්න නැතුව මුළු document එකටම එක click event listener එකක් add කරලා තියෙනවා. මේකට අපි කියනවා event delegation කියලා. එතකොට user අර wl class එක තියෙන බටන් එක ක්ලික් කරනවා. අපි product ID එක අරගෙන මෙතන process-watchlist process.php එකට post request එකක් යවනවා. back end එකෙන් success response එකක් ආවට පස්සේ අපි page එක refresh කරන්න නැතුව කෙලින්ම UI එකට අදාළ බටන් එකේ CSS class සහ svg icon එක JavaScript හරහා toggle කරනවා. එතකොට මේ logic එක තමයි අපේ advanced search process.php file එකෙත් කිසිම වෙනසක් නැතුව පාවිච්චි වෙන්නේ. ඒ නිසා advanced එකක් කරද්දී උනත් මේ විදිහට product watchlist එකට add කරගන්න පුළුවන්. ඒක මම ඔයගොල්ලන්ට output එකකින් පෙන්නනවා. ආයෙත් මම පෙන්නනවා නම් ඒක තමයි අපේ watchlist product adding and view process එක. එතකොට advanced search එකට ගිහිල්ලා බලුවොත් මේ විදිහට තියෙනවා. එතනින් අර මම කලින් explain කරපු process button එක අන්තිමට මෙතන අපේ JavaScript part එක. එතකොට මේක තමයි මම අද වීඩියෝ එකෙන් explain කරපු අපේ back end part එක. ආයෙත් අපි බලමු අපේ watchlist එකට output එකට ගිහිල්ලා output එකට ආවට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. එතකොට advanced search එකට ගිහිල්ලා අපි products එකක් විතර දාන්න බලමු. ඒ විදිහට දාන්න ගන්නවා. ඊට පස්සේ අපේ watchlist එකට ගිහිල්ලා බලද්දී මේ විදිහට තියෙනවා. එතකොට advanced search එකෙත් වෙන්නේ basic search එකේ දේම තමයි සරලව. ඒක මම explain කරේ නැත්තේ. ඒකට ඔයගොල්ලන්ට output එකෙන් සම්පූර්ණ crystal clear ඇති මම explain කරපු එක. එතකොට අපේ ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මේවා review කරන විදිය. එතකොට අපි ඊළඟ වීඩියෝ හම්බෙමු. මම හිතනවා explain කරපු එක පැහැදිලි ඇති කියලා. thank you very much. සුබ දවසක්.